ලෝකේ විශාලතම හෝටල් ජාලයට අද එකම හෝටල් කාමරයක්වත් අයිති නෑ කියලා ඔබ දන්නවද? ඒ වගේම අද ඩොලර් බිලියන ගණනක් වටින මේ දැවැන්ත සමාගම අද මේ තත්ත්වයේ තියෙන උදේ කෑමට ගන්න කෝන්ෆ්ලෙක්ස් පෙට්ටි වගේක් විකුණුම නිසා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්, මේක හොලිවුඩ් චිත්‍රපටයක කතාවක් නෙමෙයි. මේ තමයි අපි කවුරුත් දන්න Airbnb සමාගමේ ඇත්තම කතාව. අද අපි කතා කරන්න යන්නේ සාර්ථකත්වය කියන්නේ නිකම්ම අහසින් කඩා වැටෙන දෙයක් නෙමෙයි. තමන්ගේ ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම පහළ තත්වයකට වැටිලා වැඩ කරන්න තියෙන නිහතමානී බව සහ කවදාවත්ම පරාජය බාරගන්නේ නැති සටන්කාමීත්වය ගැන ලෝකෙටම කියලා දෙන අපූරු ව්‍යාපාරික කතාවක් ගැන. මේ වගේ කතා නිතර දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. මේ කතාව පටන් ගන්නේ 2007 ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නගරේ බ්‍රයන් චෙස්කි සහ ජෝ ගෙබියා කියන තරුණීන් දෙදෙනා තමන්ගේ කුලිය නිවසේ මාසික කුලිය ගෙවා ගන්න බැරුව ලොකු අමාරුවක වැටලා හිටියා. මේ වෙලාවේ නගරයේ ලොකු ප්‍රදර්ශනයක් තිබුණා. නගරයේ හැම හෝටලයක්ම සම්පූර්ණයෙන් පිරීලා. මේ දෙන්නට අලුත් අදහසක් ආවා. තමන්ගේ සාලේ හුලං පිරවූ මෙට්ට එයා බෙඩ්ස් 3ක් දාලා ඒකේ නිදා ගන්න අයට උදේ කෑමක් දෙනවා කියලා ඔවුන් අන්තර්ජාලයේ දැන්වීමක් දැම්මා. මේකට ඔවුන් නම තිබ්බේ එයා බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් කියලා. මේකෙන් ඔවුන්ට ඒ මාසේ කුලිය ගෙවා ගන්න ගාණක් ලැබුණා. මේ අදහස ලොකු ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා ඔවුන්ට එදා හිතුණා. හැබැයි යථාර්ථය ඔවුන් හිතුවට වඩා ගොඩක් දරුණු එකක්. 2008 අවුරුද්දේදී මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වගේ කඩාගෙන වැටලා තිබුණේ. ඔවුන්ට ආයෝජකයින්ගෙන් මුදල් අත්‍යවශ්‍ය වුණා. ඔවුන් සිලිකන් වැලියේ ඉන්න ප්‍රධාන පෙළේ ආයෝජකයින් 15 දෙනෙක්ට Tamanගේ අදහස් ඉදිරිපත් කළා. ඒකෙන් 8 දෙනෙක් මේකට උත්තර දුන්නේවත් නැහැ. ඒ කියන්නේ ගණන් ගත්තේවත් නැහැ. අනික 7 දෙනා මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. ඔබ දන්නවද ඔවුන් කිව්වේ මොකද්ද කියලා? ඔවුන් කිව්වේ මිනිස්සු කවදාවත් නොදන්න ආගන්තුක මිනිස්සුන්ගේ ගෙවල් වල ගිහිල්ලා නිදා ගන්න එකක් නැහැ කියලා. ඒක තමයි මේ ආයෝජකයින් ගෙනාව මොවුන්ගේ ව්‍යාපාර අදහස ප්‍රතික්ෂේප වුණු තර්කය වුණේ. අදටත් බ්‍රයන් චෙස්කි මේ ප්‍රතික්ෂේප කරපු ඊමේල් 7 තමන්ගේ ළඟ පරිස්සමට තියාගෙන ඉන්නවා. දැන් මේ කාලේ වෙනකොට ඔවුන් ඩොලර් 30000ක විතර ක්‍රෙඩිට් කාඩ් ණයකුත් හැදිලා තිබුණු කාලේ. ණය වෙච්ච ක්‍රෙඩිට් කාඩ් දාන්න ඔවුන් වෙනමම ෆෝල්ඩරයක් පවා පාවිච්චි කළා. ඒ තරමට ඔවුන් මූල්‍ය වශයෙන් බංකොලොත් වෙලා හිටියේ. දැන් ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම බංකොලොත්. ණය ගෙවා ගන්න විදිහක් නැහැ. වෙබ්සයිට් එකේ සර්වර් වලට ගෙවන්නවත් සල්ලි නැහැ. මේ වගේ තත්ත්වයකට වැටුණු ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් කරන්නේ ව්‍යාපාරය අතෑරලා දාලා වෙන රස්සාවක් හොයාගන්න එකනේ. හැබැයි බ්‍රයන් සහ ජෝ තමන්ගේ උත්සාහය අතහැරියේ නැහැ. ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපතිවරණයේ උණුසුම රට පුරාම පැතිරලා තිබුණා. බැරක් ඔබාමා සහ ජෝන් මැකේන් තමයි ප්‍රධාන අපේක්ෂකයින් උනේ. මේ දෙන්න කල්පනා කළා තමන්ගේ හෝටල් ව්‍යාපාරය తాවකාලිකව පැත්තකින් තියලා මේ මැතිවරණ උණුසුම පාවිච්චි කරලා කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්න. ඔවුන්ගේ අදහස උනේ උදේ කෑමට ගන්න ධාන්‍ය ආහාර. එහෙම නැත්නම් සීරියල් විකුණන එක. ඔවුන් ඩිසයින් ගැන ඉගෙන ගත්ත අය නිසා අපූරු සීරියල් පෙට්ටි දෙකක් නිර්මාණය කළා. බැරක් ඔබාමා වෙනුවෙන් ඔබාමාස් ඕස් ද බ්‍රෙක්ෆාස්ට් ඔෆ් චේන්ජ් කියලා ජෝන් මැකේන් වෙනුවෙන් කැප්ටන් මැකෙන්ස් කියලත් ඔවුන් පෙට්ටි දෙකක් හැදුවා. හැබැයි ප්‍රශ්නේ උනේ මේවා print කරන්න ඔවුන් අතේ සතයක්වත් තිබුණේ නැහැ. ඔවුන් printing කඩේකට ගිහිල්ලා කතා කරලා අනාගතයේ ලැබෙන ලාභයෙන් කොටසක් දෙන පොරොන්දුවට පෙට්ටි 1000ක් print කරගත්තා. දැන් තමයි මේ කතාවේ රසවත්ම හරිය තියෙන්නේ. පෙට්ටි 1000ක් print කරගත්තට මේ පෙට්ටි ඇතුළට දාන්න ඔවුන් ගාව සීරියල් තිබුණේ නැහැ. ඒකට වියදම් කරන්න සල්ලි තිබුණෙත් නැහැ. ඔවුන් කලේ ළඟම තියෙන සුපර් මාකට් එකට ගිහිල්ලා ලාබෙට සීරියල් ගෙනල්ලා තමන්ගේ පොඩි කාමරයේ බිම වාඩි වෙලා හොට් ග්ලූ ගන් එකක් පාවිච්චි කරලා මේ පෙට්ටි අලව ඒවට සීරියල් දාපු එක. පොඩ්ඩක් හිතලා බලන්න අනාගතයේ තාක්ෂණික සමාගමක් ලෝකෙට ගෙනියන්න හීන දකින විශ්වවිද්‍යාල උපාධිධාරීන් දෙන්නෙක් තමන්ගේ සමාගම බේරගන්න තියෙන දැඩි උවමනාව නිසා බිම වාඩි වෙලා හොට් ග්ලූ ගන් වලින් අත් පුලුස්සා ගනිමින් පැය ගණනාවක් තිස්සේ කෑම පෙට්ටි අලවනවා කියන එක. තමන්ගේ තත්ත්වය නම්බුව ගැන ඔවුන් මොහොතකටවත් හිතුවේ නැහැ. ව්‍යාපාරය බේරගන්න පුළුවන් ඕනෑම දෙයක් කරන්න ඔවුන් ලෑස්ති වෙලා හිටියා. ඔවුන් මේ එක පෙට්ටියක් ඩොලර් 40ක් වගේ ලොකු ගානකට විකුණුවා. මේවා ලිමිටඩ් එඩිෂන් නිසා මේ වගේ මැතිවරණ උණුසුමත් එක්ක මිනිස්සු මේවා උමතුවෙන් වගේ මිලදී ගත්තා. ජාතික රූපවාහිනී නාලිකා මාධ්‍ය ආයතන පවා මේ අපූරු කෑම පෙට්ටි ගැන කතා කරන්න ගත්තා.
මාස දෙකක් ඇතුළත ඔවුන් ඩොලර් 30000ක් හොයාගත්තා. මේක හරියටම ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවලා වෙබ්සයිට් එක දිගටම පවත්වාගෙන යන්න ඕන කරපු ගාන. ඔබාමා ඕස් සම්පූර්ණයෙන් විකිණලා ගියත් මැකෙන්ස්ගේ කෑම පෙට්ටි ටික ඉතුරු වුණා. මාස ගාණක් යනකම් ඔවුන්ගේ උදේ කෑම බවට පත් උනේ ඒ ඉතිරි වෙච්ච පෙට්ටිවල තිබුණු සීරියල්. මේ සල්ලි වලින් සමාගම තව ටික කාලයක් ඇදගෙන ගියත් ඔවුන්ට ආයෝජකයෙක් නැතුවම බැරි වුණා. ඒ නිසා ඔවුන් Y Combinator කියන ලෝක ප්‍රසිද්ධ ආරම්භක ආයෝජන සමාගමේ මේ ස්ටාර්ට්අප් ඇක්සලරේටර් නිර්මාතෘ පෝල් ග්‍රැහැම් හමු වෙන්න ගියා. පෝල් ග්‍රැහැම්ට මේ ගෙවල් කුලියට දෙන අදහස ගැන කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. ඔහුට මේක තේරුමක් නැති වැඩක් විදිහටයි පෙවුනේ. සාකච්ඡාව අවසන් වෙලා ඔවුන් එළියට එනකොට ජෝ තමන්ගේ බෑග් එකෙන් අර ඉතුරු වෙලා තිබ්බ ඔබාමා ඕස් පෙට්ටියක් අරගෙන පෝල්ට දුන්නා. මොකද්ද මේ? පෝල් පුදුමෙන් වගේ ඇහුවා. ඊට පස්සේ බ්‍රයන් සහ ජෝ තමන් අර කෑම පෙට්ටි විකුණලා ව්‍යාපාරේ බේරගත්ත සම්පූර්ණ කතාව ඔහුට කිව්වා. ඒ කතාව ඇහුව පෝල් ග්‍රැහැම් පුදුම වුණා. ඔහු එදා කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. ඩොලර් 4ක් වටින සීරියල් පෙට්ටියක් ඩොලර් 40කට විකුණන්න තරම් මිනිස්සුන්ව නම්ම ගන්න ඔයාලට පුළුවන් නම් නොදන්න මිනිස්සුන්ගේ ගෙවල් වල ගිහිල්ලා නිදාගන්න මිනිස්සුන්ව නම්ම ගන්නත් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් වෙයි. අන්න ඒ අත් නොහරින උත්සාහය සහ දැඩි සටන්කාමීත්වය දැකපු නිසා පෝල් ග්‍රැහැම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණයේ Airbnb සමාගමට සමත් වීමේ අවස්ථාව ලබා දීලා ආයෝජනය කළා. ඒක තමයි අද ඩොලර් බිලියන 100කට වඩා වටිනාකමක් තියෙන ලෝකේ දැවැන්තම සමාගමක හැරවුම් ලක්ෂ්‍ය වුණේ. මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි බේරී සිටීමට IQ පාවිච්චි කරන්න. ව්‍යාපාරයක් කරනකොට තමන්ගේ ප්ලෑන් A වැඩ කළේ නැත්නම් ව්‍යාපාරය වහලා දාන්නේ නැතුව ප්ලෑන් B එකකට යන්න ඕනේ. ඒකත් හරි ගියේ නැත්නම් ප්ලෑන් C D කියලා ඕන තරම් විකල්ප තියෙනවා. බැරිම වුණොත් තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරයට කිසිම සම්බන්ධයක් නැති කෑම පෙට්ටි විකුණලා හරි තමන්ගේ හීනය බේරගන්න සටන්කාමියෙක් වෙන්න ඕනේ. දෙක අසීමිත නිහතමානී බව. තමන් CEO කෙනෙක් තමන් උපාධිධාරියෙක් කියලා පුටුවලට වෙලා ඉන්න අයට ලොකු ගමනක් යන්න බෑ. අත්වල මඩගා ගන්න, හොට් ග්ලූ ගන් වලින් අත් පුච්ච ගන්න, ඕනෑම පහළ මට්ටමක වැඩක් ව්‍යාපාරය වෙනුවෙන් කරන්න පුළුවන්කම තියෙනවා. තුන්වෙනි එක ආයෝජකයන් මුදල් යොදවන්නේ මිනිස්සුන්ට. බොහෝ වෙලාවට ආයෝජකයන් සල්ලි දාන්නේ අදහසට විතරක් නෙමෙයි. ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ගේ දැඩි අධිෂ්ඨානයට සහ කුසලතාවයට. පෝල් ග්‍රැහැම් මුදල් යෙදුවේ එයා බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් කියන අදහසට වඩා ඒක පිටිපස්සේ හිටපු බ්‍රයන් සහ ජෝගේ උත්සාහයට. අදටත් සෑන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන Airbnb ප්‍රධාන කාර්යාලයේ වීදුරු ආවරණයක දාලා මේ ඔබාමා ඕස් පෙට්ටියක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ කවදාවත් Taman ආපු ගමන් මග අමතක නොකරන්න. කොච්චර සාර්ථක වුණත් අමාරු දවස්වල තමන්ව බේරගත්ත ඒ අරගලය හැමදාම මතක් වෙන්න. ව්‍යාපාරයක් හෝ ජීවිතේ ඕනෑම අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දී බාධක එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ බාධක හමුවේ පරාජය බාර ගන්නවද? එහෙමත් නැත්නම් වෙනස් විදියකට හිතලා තමන්ගේ අරමුණ ජය ගන්නවාද කියන එක තීරණය වෙන්නේ ඔබේ සටන්කාමීත්වය සහ නිහතමානී බව මත. මේ කතාව ගැන ඔබට හිතෙන අදහස පහලින් කමෙන්ට් එකක් ඇටියට ලියන්න. ඒ වගේම තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ කතා නිතර දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.